මේ බෝධියම හොයන් ගියපු ගමන නම් අපිට ලේසි එකක් නෙවෙයි. අපි හිතුව ගන්න දේවල් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි මුලින්ම කරේ බෝධිලිමව ගෙන්න ගන්න පොඩි රිචුවල් එකක් කරපු එක. හැබැයි අපි හිතුවා නැති විදියට ඒ දේ අපේ පස්සෙන් පන්නන්න ගත්තා. අපිට ඊළඟ ස්ටෙප් එකවත් හිතා ගන්න බැරුව ඇවිදගෙන යද්දි කැලේ මැද තිබිලා අතැරලා දාව මඩුවක් හම්බ වුණා. මිනිස්සුන්ගේ සද්දය ඇහෙනවා දැන්. අපිට බන් දැන් අවුලක් නැහැ මචං. කරදරයක් වුණත් ගෙදරකට හරි යන්න පුළුවන්. ඕනේ බා. අර මොකක් හරි ප්‍රශ්නයක් වුණා බා අපිට. මං හිතන්නේ අපි දෙන්න කරපු රිචුවල් එක මොකක් හරි කරන්න. අනේ මන්දපා. අපි කොතන හරි වැරද්දගෙන අවුස්ස ගත්තා. මේ මන්දපා. මේ බලපන් කෑ ගහන හැටි නිකන් අර අමුතු විදිය මේවා. මම ඒ පන් විලිකුතා සද්දේ ඔය බාර ගෑනු කෙනෙක් කෑ ගහන්නේ. ඕනේ. ඒක මොකද්ද කන් මේ සීන් එක ඔය සීන් එක කියන්නේ මෙහෙමයි. ගමේ මිනිස්සු කියන විදිහට මචං පිරිමි පස්සෙන් ඉන්නේ. පිරිමි පස්සෙන් එන්නත් හේතුවක් තියෙනවා. හරිද? මොකද්ද ඒ කියන්නේ මචං කලින් මෙහෙට ඇවිල්ලා තියෙන ඔබන් ජෝඩුවක් දුර පළාතකින් ඇවිල්ලා මෙහෙ පදිංචියට. හරිද? ඒ ආපු ජෝඩුවගේ මචං ගෑනු කෙනාට ළමෙක් හම්බෙන්න ඉඳලා තියෙනවා. මේ හම්බෙන්න උන්න මෙන්න තියෙද්දි වගේ තමයි මිනිහ රණ්ඩු වෙලා ගිහිල්ලා තියෙන්නේ. දාලා ගිහිල්ලා මචං ළමයා හම්බෙන්න ඉඳි දාලා ගිහිල්ලා. හරිද? ඔය ප්‍රශ්නත් එක්ක ළමයා බඩේදිම නැතිලා. එතකොට එයාද මේ වෙලා තියෙන්නේ. ඒ කතාව මෙහෙම මචං වෙන්නේ. ඒ ළමයා හම්බෙන්නේදී විලිරුදාවත් එක්ක ඒ ගෑනු කෙනා නැගිස්. ඒක තමයි මචං තියෙන ප්‍රශ්නේ. හරිද? ඒ තරහ පිරිමහන්නේ මචං පිරිමයි. ඒ ගෑනු කෙනාලු මචං බෝධිලිම කියන අවතාරයේ විදියට කන්වර්ට් වෙලා මේ එන්නේ පිරිම පස්සෙන්ලු වෙන්නේ. ඕක කියන සීක්‍රට් පොයින්ට් එක කියන්නේ මචං ගෑනු කට්ටියන්ට ප්‍රශ්නයක් නැහැලු. ගමේ ගෑනු කට්ටිය කියන්නේ නෑ. ගෑනු කට්ටිය කියන්නේ ළඟ පහතට ඇහුණා මචං ගෑනු කෙනෙක් කුණුවරපයක් දෙයක් කියාගෙන ඊට පස්සේ ගම මචං ටක් ගාලා කටහනත් එක්ක නැතිලා යනවා. ඕක තමයි කතාව මචං. අපි අර මේව කරපු එක මේ පහු කරගෙන නේද ආවේ. ආරක්ෂාව කරපු එක. පහු කරගෙන දාවේ. ඔව් අපිට දැන් ඒකයි මචං සද්දයක්වත් ඇහෙන්නේ නැති මේ මං කියන්නද? අපි දැන් මචං කෙලින්ම යමු. ආයි කියන්නේ හැබැයි ඒ පාරෙන් යන්න බෑ. ඒ පාරෙන් ලෝ ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා. ඒක පොඩ්ඩක් මේකට අපි වෙන ඒකනේ වටෙන් යමු. අපි යමු එතෙන්ට යමු. මේ මං ගෙවල් ළඟ මචං දැන් සද්ද බල්ලෙක් බුර සද්දෙකුත් එනවා. ගෙවල් ළඟ මේක තියෙනවා. වීදුරු වට්ටක්ද මන්ද මම ඇහගොන්නේ බලාගෙන වරෙන් එක වීදුරු කඩු නේ බම් මේකේ නැති දෙයක් නැති වෙන්නේ. බලපන් එතන පේන තියනවද කියලා පේන. ඉන්නවද බම්? අර සද්දයක් ආවනේ දැන් විදිනක. සද්දයක් නේද? අපි දැන් එනවා නේද? මේ වර අර පොට්ටි මොකද? බලපන් කොහොමද මෙතන මේ වෙලා තියෙන්නේ? මේ ඌරලා බං මේ අඩිපාරක් බක්. ඒ අපි ගහපු ඇන්නේ කෝපන් අර කුරුසය වගේ හදපු මේක. ඇනේ නෑ. මෙන්න බලපන්. ඒ අල්ලන්නවත් එපා. ඔක විසික් කරපන්. අද්දුකම් නේ. ගයිස් වල කියන්නේ අපි ඉදා මේ මෙතන අර ආරක්ෂාව කරලා ගිහුව තැන මෙතන මේ වෙලා තියෙන ගොඩක්ම මං හිතන්නේ කඩලා දාලා වගේ තියෙන්නේ. ඒ කරපු මොකක්ද වං කරන්නේ දැන් බලපන් කොහෙතනවත් මේ වෙලා තියෙන්නේ. මට මේක හිතුර වල ධර්මයි. ඒ සත්‍ය හැමෝම සම්මේ. දැන් නම් අඩෝ දැන් මෙතනත් මොකුත් නෑ. මේ අපි ආපු පැත්තට යමු. මෙන්න යමු.
මේ මොකෙක් හරි ඇද්ද බං? අඩෝ මේ මොකෙක් හරි ඇද්ද බං? ඔව්. අඩෝ මොකෙක් හරි ඇද්ද බං? යම මෙතන යම. හරි. අඩෝ මගේ සරිය මේ වුණා. මෙතන බයන්න. හරියට මම ඉන්න මචං. අඩෝ තුවාල ඉතිරි දෙන්නේ. ඒ ගෙදර මචං. අඩෝ තට්ටු කරලා බලන්න කවුරු හරි. itu Gira ini kan karuan nanti itu kamu gira tapi kalau di karakter kali ini dogan kamu ini ada අපි කොච්චර දොරට තට්ටු කරත් ඒ ගෙදර කාරුවත් දොර නම් ඇරියේ නැහැ. එන්න එන්නම තත්ත්ව භයානක වුන නිසා අපි රෑ එළි වෙනකම් අර මඩුවෙම ඉන්න තීරණය කරා. ඔන්න මචං දැන් උදේ වෙලානේ තියෙන්නේ. දැන් මචං අපි ආපු වැඩේ ඉවර කරලා යමු. මොකද දැන් නැහැ බං දැන් මේ තව දුරටත් මේ කැලේ ඉන්න බෑ බං. ඉන්න බෑ කියන්නේ බං මගේ අපේ අත බෙහෙත් කරන්නත් එම මොකක් කරගන්නත් එපා. දැන් මචං අපි මෙහෙමයි බං අපිට යන්න නම් කරන්න තියෙන්නේ බං මේ වැඩේ ඉවර කරලම යන්න බෑ. අපි කරේ බං බෝධිම ගෙන්නන්න උරුලේ දාලා මේ ඒ වැඩේ කරගෙන ගත්තනේ වැඩේ කරලා ගෙන්නගෙන අවශ්‍ය ගත්තා. දැන් ඌ යවන්න මොන ක්‍රමයක්ද? දැන් මචං යවන්න තියෙන්නේ අවසාන ක්‍රමය අර අපි හාමුදුරුවෝ කෙනෙක් ගිහිල්ලා ආයේ මචං අර තෙල් ටිකක් ජීවන් කරපු. හරි ඒ තෙල් ටික දාලා තමයි මේ ඉවර කරන් තියෙන්නේ. ඒ කියන්නේ බං ඒ බෝධිලම ඒ තෙල් වලට මචං ඒ කියන්නේ එයා සෑහීමකටපත් වෙනවලු. එයාගේ වේදනාව නැති කරන්න වගේ අපි ගෙනාව බඩු ටික තියෙනවා බෑග් එකේ. අපි බෑග් එකේ තියෙන බඩු ටික අරගෙන මචං අපි මේ වැඩේ ඉවර කරලා දාලා යමු. ඕනේ. ඒක කරන් දෙයක් නැහැ මචං. මේ කැලේ මුල මචං ඉන්න බෑ මගේ අත මාර විදිහට දැන් දිද්දා. බඩු තියෙනවා. guys අපි මේ තනිකර මෙතන ඔක්කොම කඩලා දාලා ඉඳලා ඊයේ රාත් මේක ඔක්කොම විනාශ කරලා තිබුණා අපි යාට මේ මෙතන වැඩේ පටන් ගන්නත් දාලා යාච්චි මචං බඩු ටික ඇති. සම්බන්ධයි. ඊරසිය තියමු මචං මේ දැනට උතනින් තියාගෙන ඉන්න. අපි ඒක කරන වෙලාවට හොඳින් දින නැත්නම් වැටෙනවා. කොල්ටි කන්නේ කිව්වා. බ්ලඩ් කොල කීයක් තියන්න කිව්වද? 7ක් වගේ නේ. මේක මචං මේ ඔක දැන් දාන්නේ නේ. අපි දාගමු මේක පත්තු කරලා දාන තියෙන මේක මේ හාමුදුරුවෝ අර ඉඳන් ආවලු. ඔක නේද තියන්නේ. පත්තු කරමු. ඔව් පත්තු කරමු.